අයිබෝවන් නංගී මල්ලියේ අද පටන් ගන්න යන්නේ 6 වසර තොරතුරු හා සංවේදන තාක්ෂණය පෙළ පොතේ පළවෙනි පාඩම පරිගණකයේ වැදගත්කම. අපි මුලින්ම බලමු පරිගණකයක් හඳුනා ගන්න. පරිගණකයක් කියන්නේ නංගී මල්ලියේ වේගවත් ඉලෙක්ට්‍රෝනික උපාංගයක්. ඒ වගේම පරිගණකය නිවසේ, පාසලේ, කාර්යාලවල නිතරම අපිට දකින්න පුළුවන් උපාංගයක්. ඒ වගේම පරිගණකයේ මගින් සංකීර්ණ කාර්ය ඉතාමත් කාර්යක්ෂමතාවෙන් හා වඩාත් නිවැරදි ලෙස ඉටු කර ගන්නත් පුළුවන්. ඒ වගේම පරිගණකයට අපිට වගේ මහන්සි දැනෙන්නෙත් නැහැ. ඒ වගේම එකම වේගයෙන් බොහෝ වෙලාවක් එක දිගට වැඩ කරගෙන යන්නත් පරිගණකය මගින් පුළුවන්. අපි දැන් බලමු පරිගණකයේ කාර්යය. පරිගණකයක මූලික කාර්ය වෙන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා සැකසූ දත්ත පිටතට ලබා දීම. අපි කියනවා සැකසූ දත්තවලට තොරතුරු කියලා. ඒ තොරතුරු ටික පිටතට ලබා දීම තමයි පරිගණකයක කාර්යය. ඒ කියන්නේ ආදානය, සැකසීම, ප්‍රතිදානය. උදාහරණයකට අපි ගත්තොත් කැල්කියුලේටරය. ඒකෙන් වෙන්නේ උදාහරණයක් පෙන්නන්නම්කෝ. එතකොට දැන් මම මෙතන කීබෝඩ් එකෙන් ටයිප් කරනවා 2 වැඩි කිරීම 2 සමානයි 4. එතකොට අපිට එනවා 4 කියලා. ඒකින් වෙන්නේ අපි ආදානයේ විදිහට 2 වැඩි කිරීම 2 කියලා ආදානය දුන්නාම පරිගණකයේ විසින් ඒක සකසලා අපිට ප්‍රතිදානයේ විදිහට 4 කියලා උත්තරයක් දෙනවා. නමුත් නංගි මල්ලි මතක තියාගන්න කැල්කියුලේටරයක් කියන්නේ පරිගණකයක මූලාරම්භයක් විතරයි. අපි දැන් බලමු මේකට තව විදිහකින් හඳුන්වලා තියෙනවා මූලික කාර්ය ආදානය, දත්ත හා උපදෙස් ලබා දීම. ඊට පස්සේ පරිගණකයෙන් මගින් දත්ත සකසලා තොරතුරු විදිහට ප්‍රතිදානය ලබා දෙනවා. ඒ විදිහම තමයි මම කලින් කැල්කියුලේටරේදී පෙන්වුවේ. ඒ කියන්නේ දත්ත හා උපදෙස් විදිහට අපි දෙනවා 2 වැඩි කිරීම 2. දත්ත විදිහට අපි දෙන්නේ 2 ගුණ කිරීම 2. එතකොට උපදේශ තමයි ඒක වැඩි කරන්න 2. එතකොට අපිට උත්තරයේ විදිහට පරිගණකයේ විසින් සකසලා උත්තරයේ විදිහට අපිට දෙනවා 4. ඒක තමයි පරිගණකයේ මූලික කාර්යය. දැන් බලමු පරිගණකයේ ලාක්ෂණික ගුණාංග. වේගවත් හා කාර්යක්ෂමතාව. ඒ කියන්නේ ලබා දෙන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයක් තුලදී නිම කරන්න පුළුවන්. දැන් අපි මිනිසෙක් විදිහට අපිට වැඩි ප්‍රමාණයක් ඉක්මනට ඉවර කරන්න බෑනේ. නමුත් පරිගණකයට පුළුවන් ඉතාමත් කෙටි කාලයකින් වැඩ විශාල ප්‍රමාණයක් ඉටු කරන්න. ඒක තමයි තියෙන්නේ තප්පරයක් තුලදී ක්‍රියාවන් බිලියන ගණනක් වුවද සිදු කරන්න පුළුවන්. නිර්වද්‍යතාව. ඒ කියන්නේ නිවැරදිව දත්ත හා උපදෙස් ඇතුළු කළ විට නිවැරදි තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. විශ්වාසවන්තතාව. ක්‍රියාවලියේ හා ප්‍රතිදානයේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි. ඒ කියන්නේ අපි දැන් දත්ත ලබා දෙනවා. ඒ දත්තය අපි ලබා දීලා අපිට දෙන ප්‍රතිදානය කෙරෙහි අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද අපි දැන් උදාහරණයක් කැල්කියුලේටරෙම ගමුකෝ. මම වැඩි කරේ 2 වැඩි කිරීම 2 සමානයි 4 කියලානේ. අපි එතනින්ද ආදානය කරේ 2 වැඩි කිරීම 2. එතකොට 2 වැඩි කිරීම 2 4යිනේ. එතකොට අපිට ප්‍රතිදානය දෙන්නේ 4. කොයි වෙලේකවත් පරිගණකයේ විසින් 2 වැඩි කිරීම 2 සමානයි 5 එහෙම කියලා එන්නේ නැහනේ. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් පරිගණකයේ විසින් හරි ප්‍රතිදානයක් අපිට ලබා දෙනවා කියලා. නියත බව. කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම ප්‍රතිදානය සමාන වේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහකට ළමයි දෙන්නෙක් ඉන්නවා. A ළමයා B ළමයා කියලා. එතකොට පළවෙනි ළමයා පරිගණකයේ කැල්කියුලේටරයේ මගින් වැඩක් කරනවා. අපි හිතමුකෝ 100 එකතු කිරීම 100 200යි කියලා. එතකොට A ළමයා ඒ විදිහට ටයිප් කරලා උත්තරේ 200යි කියලා ලබා ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා B ළමයා එනවා. B ළමයා ඇවිල්ලා පරිගණකයේ ඒ විදිහටම කැල්කියුලේටරේ භාවිතා කරලා 100 එකතු කිරීම 100 200යි කියලා උත්තරේ ගන්නවා. ඒ දෙකේදිම වේලාවන් දෙකක්
උනාට එකම උත්තරේ නෑවේ. ඒකට තමයි කියන්නේ නියත බව. අපි එකම ආදානය ලබා දුන්නාම හැම වෙලාවෙම ප්‍රතිදානය එක වගේම සමානයි. ආචායන ධාරිතාව විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමට හැකිවන අතර යම් ක්‍රියාවලියකට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලබාගත හැකිය. ඒ කියන්නේ අපි පරිගණකයෙන් මගින් යම්කිසි වැඩක් කරලා ඒක අපි පරිගණකයේ සේව් කරනවා. විශාල දත්ත ප්‍රමාණයක් අපි පරිගණකයේ සේව් කරනවා. ඊට පස්සේ අපිට ටික කාලයක් ගියාට පස්සේ ඒ ක්‍රියා අපි කරපු දේ අපිට ඕන වෙනවා. එතකොට ආයෙ පරිගණකයේ මගින් අපිට ඒ දේ ආයෙ ලබා ගන්න පුළුවන්. ඒකට තමයි ආචායන ධාරිතාව කියන්නේ. පිරිවැය. පිරිවැය කියන්නේ අපි පරිගණකයක් සකසන විටදී විශාල මුදලක් වැය වෙනවා. නමුත් ආයේ කටයුතු ඒ කියන්නේ ආයේ ඒකේ නඩත්තු කටයුතු කරද්දී අපිට විශාල මුදලක් යන්නේ නැහැ. සුළු මුදලකින් වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. බුද්ධිමය භාවය. බුද්ධිමය භාවය කියන්නේ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමට හැකි. එනමුත් මිනිසෙකු තරමන තනිවම තීරණ ගත නොහැකි. ඒ කියන්නේ නංගියේ මල්ලිය දැන් පරිගණකයක් තිබ්බට පරිගණකයට තනිවම තීරණ අරගෙන වැඩක් කරන්න බෑ. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි ආයෙ කැල්කියුලේටරෙම ගමුකෝ. එතනදී පරිගණකයට බෑ දැන් මම මේක එකතු කරන්න ඕන කියලා එයාම අංක ඔබාගෙන ටයිප් කරගෙන උත්තර ගන්න බෑ. ඒකට මිනිස්සෙක් ඕන. ඒ මිනිස්සයා තමයි පරිශීලකයා. අපි මිනිස්සයා කියන්නේ පරිශීලකයා. පරිශීලකයා ඕන. එයා තමයි කැල්කියුලේටරේ භාවිතා කරලා වැඩ කටයුතු කරගන්නේ. පරිගණකයේ මගින් කරන්නේ ඒ ඔක්කොම සකසලා ලබා දෙනවා. ඒක තමයි බුද්ධිමය භාවය කියන්නේ. දෙන ලද උපදෙස් අනුව එයා පරිගණකයේ අපිට වැඩ කටයුතු කරලා දෙනවා. නමුත් තනිවම තීරණ අරගෙන වැඩක් කරගන්න බෑ. අපි දැන් බලමු නිහිත පරිගණක සහිත උපාංග. නිහිත පරිගණක උපාංග කියන්නේ රෙදි සෝදන යන්ත්‍ර, සුහුරු ජංගම දුරකථන, නූතන මෝටර රථ, නූතන රූපවාහිනී යන්ත්‍ර, පරිගණක වගේ උපාංග. එතකොට රෙදි සෝදන යන්ත්‍ර කියන්නේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ඔටෝ වොෂින් මැෂින් කියන්නේ. ඒ කියන්නේ රෙදි ටික දානවා. එක බොත්තමක් අබපුවාම රෙදි ටික හේදිලා වේලිලා එළියට එන්නේ එක. එතකොට නූතන මෝටර රථ කියන්නේ දැන් කාලේ අලුතෙන් නවීන මෝටර රථ ඇවිල්ලා තියෙනවා. ධාවනය කරන්න රියදුරෙකු ඕනේ නැහැ. පරිගණක මාර්ගයෙන් ඒක වැඩසටහන් කරලා තියෙනවා. එතකොට පුළුවන් මිනිස්සෙක් රියදුරෙකු නැතුව පාරේ ගමන් කරලා අවශ්‍ය වැඩ කටයුතු ටික කරගන්න. ඒ වගේ තමයි නූතන රූපවාහිනී. පරිගණක සංරචක හඳුනා ගනිමු. පරිගණක සංරචක කියන්නේ පරිගණකයක කොටස්. දැන් මෙතන තියෙන්නේ සංදර්ශකය. සංදර්ශකය කියන්නේ ස්ක්‍රීන් එක. අපි දැන් සාමාන්‍ය විදිහට කියනවා නම් ස්ක්‍රීන් එක නේ කියන්නේ ඩිස්ප්ලේ එක, මොනිටර් එක. එතකොට ස්පීකර්, කීබෝඩ්, මූසිකය කියන්නේ මවුස් එක, කීබෝඩ් කියන්නේ යතුරු පුවරුව. එතකොට ඉන්ටර්නෙට් වලට සම්බන්ධ වෙනවා නම් අන්තර්ජාල රවුටරේ, ඉන්ටර්නෙට් රවුටර්. ඊට පස්සේ මේ සංදර්ශකයේ ස්පීකර් ඒ තිබ්බට වැඩක් නැහැ නංගියේ මල්ලියේ. මොකද පරිගණකයක ප්‍රධාන ඒකකය තමයි පද්ධති ඒකකය. ඒකෙන් තමයි පරිගණකයක සියලුම වැඩ කටයුතු වෙන්නේ. මේ තියෙන්නේ පරිගණකයක් යනු කොටස් ගණනක එකතුවක්. එම කොටස් යොදා ගන්නා කාර්ය ස්වභාවය අනුව සංරචක වලට වෙන් කරන්නත් පුළුවන්. අපි බලමු මේ සංරචක මොනවාද කියලා. ආදානුපක්‍රම, ප්‍රතිදානුපක්‍රම, මධ්‍ය සැකසුම් ඒකකය, ප්‍රධාන මතකය, ආචායන උපක්‍රම, sannivedana උපක්‍රම. අපි දැන් බලමුකෝ ආදානුපක්‍රම කියන්නේ මොකක්ද කියලා. පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දීම සඳහා භාවිතා කරන උපාංග ආදානුපක්‍රම වේ. ඒ කියන්නේ අපි මුලදී කිව්වේ අපි මෙතනදී මුලදී කිව්වා නේද ආදානයේ සැකසීම ප්‍රතිදානය කියලා. එතකොට අපි පරිගණකයට ලබා දෙන දත්ත හා උපදේශ ආදානය කරන්නේ, ඒ කියන්නේ පරිගණකය තුළට ඇතුල් කරන්නේ මෙන්න මේ උපාංග වලින්. මූසිකය,
යතුරු පුවරුව කියන්නේ කීබෝඩ්. ඒකෙන් තමයි අපි අක්ෂර හරි මොන අක්ෂර අංක සිම්බල් ඒ වගේ දේවල් භාවිතා කරනවා. යතුරු පුවරුව තමයි භාවිතා කරන්නේ. එතකොට මයික්‍රොෆෝනේ යම්කිසි ශබ්දයක් කටහඬක් ඒ වගේ පරිකණිකය තුලට ඇතුල් කරනවා නම් මයික්‍රොෆෝන් එක. ඒ වගේම ෆොටෝ එකක් ගහනවා නම් වෙබ් කැමරාව, වීඩියෝ එකක් වෙබ් කැමරාව. එතකොට තීරුකේත කියන එක කියන්නේ බාකෝඩ් රීඩර්. ඒ කියන්නේ සුපර් මාකට් වල දැකලා ඇති සල්ලි ගෙවන තැන්වල තියෙනවා රතු පාට මැෂින් එකක්. ඒකට භාණ්ඩයේ තියෙන බාකෝඩ් එක ඇල්ලුවහම ටීක් ගාලා සද්දයක් එක්ක ඒ තීරුවේ තියෙන කෝඩ් එක අදාළ භාණ්ඩයේ මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේ තමයි බාකෝඩ් රීඩර් කියන්නේ. එතකොට ස්කෑන් එකෙන් එන්නේ අපේ තියෙන මොකක් හරි ෆොටෝ එකක් ඒ වගේ දෙයක් ස්කෑන් කියන එකට ඇතුල් කරාම ඒකේ සොෆ්ට් කොපිය. ඒ කියන්නේ මෘදු පිටපත අපිට පරිගණකයේ ඩිස්ප්ලේ එක මගින් දැක ගන්න පුළුවන්. අපි දැන් බලමු ප්‍රතිදාන උපක්‍රම. පරිගණකයේ තුල සකස් කළ දත්ත සහ තොරතුරු පිටතට ලබා ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම ප්‍රතිදාන උපක්‍රම ලෙස හඳුන්වයි. මං කිව්වා වගේ මේ තියෙන පරිගණක තීරය අපි ඒකට කියන සංදර්ශකය කියලා, මුද්‍රණ යන්ත්‍රය, ශබ්ද විකාශක, බහුමාධ්‍ය සම්ප්‍රේෂණ යන්ත්‍රය, ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රොජෙක්ටර් කියලා, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එන්නේ එක. අපි දැන් බලමු මධ්‍ය සැකසුම් මේකකය. පරිගණකයේ මෙහෙයවීමේ ක්‍රියාවලිය හා ලබා දෙන ලද උපදෙස් වලට අනුකූලව දත්ත සැකසීමේ ක්‍රියාවලිය මධ්‍ය සැකසුම් ඒකකයේ මගින් සිදු කරනු ලැබේ. මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ පද්ධති ඒකකය තුල පවතී. එය බාහිරින් නිරීක්ෂණය කළ නොහැකිය. ඒ කියන්නේ පරිගණකයට අපි ලබා දෙන උපදෙස් ඒ දත්ත ඒ සියල්ලම මධ්‍ය සැකසුම් ඒකකයේ මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ පද්ධති ඒකකය. අපි මුලින්දී දැක්ක නේද සංරචකවල තියෙන පද්ධති ඒකකය. එන්නේ එක තමයි සිස්ටම් යුනිට්. ඒ කියන්නේ පද්ධති ඒකකය. ඒක ASCII තියෙනවා මදර් බෝඩ් එක, මව්පුවරුව. මේ මව්පුවරුව ASCII තමයි මධ්‍ය සැකසුම් ඒකකය තියන්නේ. ඒ කියන්නේ පරිගණකයේ මොලේ කියලා අපි හඳුන්වන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. ඒක අපිට බාහිර නිරීක්ෂණය කරන්න බෑ. මදර් බෝඩ් එකක් ගලවලා ඒක ASCII තියෙන කොටසක් තමයි මධ්‍ය සැකසුම් ඒකකය. අපි දැන් බලමු ප්‍රධාන මතකය. පරිගණකයේ ක්‍රියාත්මකව පවතින විට දත්ත තොරතුරු හා උපදෙස් තාවකාලිකව රඳවා තබා ගන්නා උපාංග පරිගණකයේ ප්‍රධාන මතකයේ හෙවත් ප්‍රාථමික මතකයේ ලෙස හඳුන්වයි. මෙය සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ ලෙසද හඳුන්වයි. ඒ කියන්නේ නංගියේ මල්ලියේ දැන් ඔයාලා පරිගණකයක් ක්‍රියාත්මක වෙලා තියෙන වෙලාව. ඒ කියන්නේ ඔන් එකේ තියෙද්දි ඔයාලා වැඩ කටයුතු කරනවානේ. දත්ත හා තොරතුරු එහෙ මෙහෙ අරන් යනවා తాවකාලිකව. ඒවත් ඔය ඔක්කොම තාවකාලිකව ගබඩා කරගන්නේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකේ. ඒ කියන්නේ ප්‍රධාන මතකේ. ඒ වගේම දැන් මේක මේ වගේ පොඩි උපාංගයක් හීනි දිගයි. ඒ වගේම මේකේ දැන් එක එක ධාරිතා වලින් එනවා. දැන් අපි කියනවා නේද RAM එකේ ස්පීඩ් එක කියලා. ඒ කියන්නේ RAM එකක් කියන්නේ මෙන්න මේක තමයි. ඒ කියන්නේ random access memory. එතකොට මේකේ ස්පීඩ් එක අනුව තමයි පරිගණකයේ ස්පීඩ් එක වැඩි වෙන්නේ. මොකද తాවකාලිකව දත්ත ගබඩා කරගන්න උපාංගය මේක නිසා RAM එක නිසා ඒකෙන් දත්ත හා තොරතුරු එහෙ මෙහෙ ගමන් කිරීමට විශාල උදව්වක් වෙනවා. ඒ හින්දා මේකේ වේගය වැඩි වෙන්න ඒ කියන්නේ ධාරිතාව වැඩි වෙන්න පරිගණකයේ වේගය වැඩි වෙනවා. ඒක තව අපි ඉස්සරහට කතා කරන්න පුළුවන්. අපි දැන් යමු ආචාර්ය උපක්‍රම. නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා තොරතුරු හා උපදෙස් ගබඩා කර ගැනීමට භාවිතා කරන උපක්‍රම ආචාර්ය උපක්‍රම ලෙස හඳුන්වයි. ඒ කියන්නේ අපි වැඩක් කරලා අපි පරිගණකයේ උපදෙස් ඒවා ගබඩා කරනවානේ. අපිට ටික කාලයක් ගිහලා ඒ ගබඩා කරපු උපදෙස් හා තොරතුරු අපිට ඕන වුණාම අපි ආචාර්ය උපක්‍රම මගින් තමයි
නැවත ඒවා ලබා ගන්න. ඒකට තමයි ආචායන උපක්‍රම කියන්නේ. අපි දැන් බලමු. ආචායන වර්ග දෙකක් තියෙනවා. අපි දැන් බලමු මොනවද කියලා. අභ්‍යන්තර ආචායනක් තියෙනවා, බාහිර ආචායනක් තියෙනවා. අභ්‍යන්තර ආචායන කියන්නේ internal storage. එතකොට බාහිර ආචායන කියන්නේ external storage. එතකොට අපි දැන් බලමු අභ්‍යන්තර ආචායන. internal hard disk, දෘඩ තැටි. ඒ වගේම බාහිර ආචායන. ඒ කියන්නේ external storage. සංගත තැටි, අංකිත වීඩියෝ තැටි, Blu-ray තැටි. දැන් නම් මේ CD වර්ග භාවිතා වෙන්නේ නැහැ. දැන් ගොඩක් භාවිතා වෙන්නේ hard disk, pen drive වගේ දේවල් තමයි. එතකොට බාහිර දෘඩ තැටි වලට අපි කියන external hard disk, pen drive කියලා තමයි අපි ආචායන උපක්‍රම, බාහිර ආචායන උපක්‍රම වලට කියන්නේ. අපි දැන් බලමු sannivedana උපක්‍රම. sannivedana උපක්‍රම. පරිගණකය තුල දත්ත තොරතුරු වැනි දෑ හුවමාරුව සඳහා භාවිතා කරන උපක්‍රම sannivedana උපක්‍රම කියලා අපි හඳුන්වනවා. ඒවට උදාහරණ ජාල අතුරු මුහුණක්, කාඩ්පත්, මොඩමය, රවුටර් වැනි උපක්‍රම තියෙනවා. උපක්‍රම කියන්නේ උපාංග. මෘදුකාංග වල අවශ්‍යතා. පරිගණකය භාවිතා කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සකස් කර ඇති පරිගණක වැඩසටහන් මෘදුකාංග කියලා අපි හඳුන්වනවා. අපි දැන් බලමු මෘදුකාංග වර්ග. මෘදුකාංග මගින් පරිශීලකයාට විවිධ කාර්ය ඉටු කර ගැනීමට හැකි වේ. මෙලෙස පරිශීලකයාට අවශ්‍ය කාර්ය ඉටු කර ගැනීමට බොහෝ උපාංග වර්ග තියෙනවා. ඒවා තමයි MS Word, game, video editing, paint, media player. ඒ කියන්නේ MS Word කියන්නේ ලිපි ලේඛන සැකසීම සඳහා වදන් සැකසුම් මෘදුකාංග. එතකොට game කියන්නේ පරිගණක ක්‍රීඩා මෘදුකාංග. එතකොට video editing කියන්නේ වීඩියෝ සංස්කරණ මෘදුකාංග. paint කියන්නේ චිත්‍ර ඇඳීමට භාවිතා කරන ඒවා. එතකොට media player කියන්නේ සින්දු ඇසීමට සහ බැලීමට මාධ්‍යයක්. ඒ වගේ ගොඩක් මේ මෘදුකාංග වර්ග තියෙනවා. එතකොට අපි දැන් බලමු පරිගණක පද්ධතියේ විවිධ ක්ෂේත්‍ර තුල යොදා ගන්නා ආකාරය. නූතන පරිගණක භාවිතය නිසා සෑම ක්ෂේත්‍රයකම වැඩ කටයුතු පහසු වී ඇත. පහත දැක්කෙන එවැනි ක්ෂේත්‍ර කිහිපයක් සඳහා උදාහරණ. ඒ කියන්නේ දැන් අපි කියවනේ පරිගණකයේ ඕනෑම තැනක තියනවා කියලා. ඒ වගේම පරිගණකයේ මගින් හැම ක්ෂේත්‍රයකම වැඩ කිරීමට දැන් පහසු වෙලා තියෙනවා. අපි බලමු මේ තැන් මොනවාද කියලා. බැංකුව, ගොවිපළ, රෝහල, කර්මාන්ත ශාලා, පාසල වැනි තව ගොඩාරියක් තැන් තියෙනවා. අපි දැන් බලමු පාසල් පද්ධතියේ කාර්යාල කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම කර ගැනීමට පරිගණකය උපකාර වෙලා තියෙනවා. ඒ වගේම පරිගණකවල පාසල් වල ඉගැන්වීමට කළු ලෑල්ල පොත වෙනුවට පරිගණක භාවිතයක් දැන් භාවිතා කරනවා. ඒ වගේම අන්තර්ජාලය භාවිතා කරමින් පාසල් විෂයන්ට අදාළ අමතර කරුණු සොයා ගන්න පරිගණකය මගින් දැන් උපකාර වෙනවා. බැංකුව මුදල් තැන්පත් කිරීම හා මුදල් ලබා ගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අපි කියන්නේ ATM යන්ත්‍ර කියලා ඒවා භාවිතා කරනවා. ඒ වගේම භාණ්ඩ මිලදී ගැනීමේදී බිල්පත් ගෙවීම සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිතය, ඒ වගේම අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම බැංකුකරණය, බැංකු පද්ධතිය තුල පරිගණක භාවිතයෙන් නව ප්‍රවණතාවයකි. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින් වලදී පරිගණකය භාවිතා කරලා බැංකු කටයුතු දැන් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම රෝහලේදී අංකිත ඒ කියන්නේ ඩිජිටල් උණකටු නිවසේ සිටම වුවද භාවිතා කළ නිහිත පරිගණක සහිත උපාංගයක්. එතකොට දැඩි සත්කාරයේ ඒකක තුල පරිගණක සහ නිහිත පරිගණක භාවිතා කරනවා. ශල්‍යාගාර තුල නිහිත හා නිහිත උපාංග
වගේම පරිගණක උපාංගත් භාවිතා කරනවා. කර්මාන්ත ශාලාවලදී මිනිස් ශ්‍රමය භාවිතය අවම කර ඒ වෙනුවට පරිගණක උපාංග භාවිතා කරයි. මේ නිසා නිෂ්පාදන වැඩි කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවල රොබෝ තාක්ෂණය යොදා ගනිමින් කටයුතු පහසු කර ගැනීමට මේ වෙද්දී හැකියාව ලැබිලා තියෙනවා. ගොවිපළ අස්වනු නෙලීම, වල්පැල ඉවත් කිරීම, ජල සැපයීම ආදී බොහෝ කාර්ය සඳහා නිහිත උපාංග සහිත උපකරණ යොදා ගනී. එමගින් ගොවිපළ නිෂ්පාදන පිරිවැය අවම වී ඵලදාව වර්ධනය වී ඇත. එච්චරයි අද පාඩම. ඉතින් අංගේ මල්ලි ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි දෙවෙනි පාඩමේදී නැවත හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.